Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්නේ Christmas decoration vlog එක. ඉතින් ගිය අවුරුද්දෙත් මම මේ විදිහම vlog එකක් ඔයාලත් එක්ක share කරගත්තා. මම හිතනවා ඔයාලා වීඩියෝ එකත් බලලා ඇති කියලා. ඉතින් කලින් වීඩියෝස් ඔක්කොටම මගේ short videos ඔක්කොටම like දාපු comment කරපු බලපු ඔයාලා හැමෝටම thank කියන ගම අපි යන් අද අපේ වීඩියෝ එකට. අපි බලමු එහෙනම් මේ පාර මම මොනවද අරන් තියෙන්නේ කියලා. ඉතින් මම මේ පාරත් බඩු ටිකක් ගත්තා අලුතෙන් ගිය පාරට. අපි ඉස්සෙල්ලා බලමු මොනවද අලුතෙන් අරගෙන ඉදින බඩු ටික කියලා. මෙන්න මේක තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති මම ගිය අවුරුද්දේ ස්ට්‍රීමර්ස් ගොඩක් ගත්තේ. ස්ට්‍රීමර්ස් වලින් හදපු ගත්තා මම මේක හදපු එක. ඊට පස්සේ තියෙනවා තව මෙන්න මේ වගේ බෝස් ටිකක් ඒවත් මම හදපු ඒවා තමයි. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ රීට් එක. මේ අවුරුද්දේ රීට් එක තමයි මෙන්න මේක. ඊට පස්සේ තියෙනවා අලුතෙන් ගත්ත බඩු. මේ ටික ඔක්කොම අද උදේ මම ටවුන් එකට ගිහින් ගත්තේ. මෙතන තියෙනවා බෙල්ස් 10ක් තියෙනවා. මේ පාර බෙල්ස් ගොඩක් මම අරගෙන තියෙනවා. තව බෙල්ස් සෙට් එකක් අරන් දෙනවා. මේ බෙල්ස් සෙට් එක 370 අරක 245යි. ඊට පස්සේ මට ලූස් බඩු ටිකක් හම්බුණා. ඒ අයියා කිව්වා ෂොප් එකේ තිබිලා මට ඒ ටික ගන්න මේ එකකට 30 ගානේ වගේ වෙන දෙන්න කියලා. ඉතින් මම ඒවත් ගත්තා. ඉතින් ඒකේ තිබ්බ ආසම අයිටම් එක තමයි මෙන්න මේක. මෙන්න මේකෙන් දෙකයි තිබ්බා නැත්තම් ගන්නවා තිබ්බනම් ගොඩක්. ඒ දෙක තියෙනවා පයින් එකක්. ඊට පස්සේ මෙන්න මේ ගෝල්ඩ් පාට බෝබල් එක හම්බුණා. ඒක මාරම ලස්සනයි. ඊට පස්සේ ඩ්‍රම්ස් හම්බුණා. රෙඩ් තමයි. රෙඩ් ගෝල්ඩ් වගේ දේවල් තමයි ගොඩක් මේ පාට ෆ්‍රී එකේ තියෙන්නේ. ගෝල්ඩ් පාට තව බෝබල් එකක් හම්බුණා. එච්චරයි තිබ්බේ. මේ කඩවල එච්චර තිබ්බේ නෑ මේ පාර. මම හිතන්නේ ගඩු බඩු ඇවිල්ලා නෑ හම්බන්තොට. තව තියෙනවා රෙඩ් බෝබල්ස් 6ක්. මේ ටික මම මේ කඩේ අක්කට කියලා මේ වෙන කඩෙන් ගත්තේ. ඒ අක්කට කියලා අනිත් පැකට් වල තිබ්බේ ඒවයි ලූස් තමයි ගත්තේ. ඊට පස්සේ බලමු මගේ ගිය අවුරුද්දේ බඩුත් මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේක තමයි දාලා තියෙන්නේ. ගිය අවුරුද්ද ආපු සිල්වර් කලර් බෝබල්ස් ටික තියෙනවා. ඊට පස්සේ මෙතන තව ටිකයි සැන්ඩල් ටිකයි ඉන්නවා. තව එක බල්බ් එකක් හිටලා දෙන ඒක විතරයි ඉතුරුලා තියෙන ගිය අවුරුද්දේ දාපු බඩු වලින්. එහෙනම් අපි ආ වීඩියෝ එකට.
Hello everyone. ඉතින් ඔන්න අද තමයි මම ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරන දෙවෙනි දවසේ. ඊයේ ඉතින් මගේ යාළුවෝ දෙනෙක් ඇවිල්ලා හිටියේ ඒක නිසා අපිට මූවි එකක් බලලා නිදා ගන්න කියලා හිතුවේ ඒ කට්ටියට අද උදේ යන්න ඕන උස්සා. ඉතින් ඊයේ තමයි මම ට්‍රී එක හදලා ඉවර කරේ. ඉතින් දැන් අද බලමු කොහොමද මම ට්‍රී එකට ලයිට් සෙට් කරන්නේ කියලා. ඉතින් මම කඩේට ගිහින් මෙන්න මේ ලයිට් සෙට් එක ගත්තා. මේක වුණේ රුපියල් 395ක්. මේක warm white black wire LED light එක. warm white. ඊට පස්සේ මගේ ළඟ තිබ්බ රීට් එක මම පොඩක් ඩෙකොරේට් කරගත්තා. මෙන්න මේ සැන්ටා කෙනෙක් දාලා ඊට පස්සේ මෙන්න මේ බබල්ස් දාලා ගිය අවුරුද්දේ තිබ්බේ. ඊට පස්සේ ට්‍රී එකටත් මම පොඩි ඩෙකොරේෂන් එකක් දාගත්තා. පොඩි ට්‍රී එකට. ලොකු ට්‍රී එකක් දැන් හදලා ඉවරයි. දැන් දී ලයිට්ස් දාන්න විතරයි. ඉතින් මම ට්‍රී එක මෙන්න මෙතනට දාගත්තා. මොකෝ මේ ට්‍රී එක පොඩි බෙසින් එකක් උඩ තියලා තමයි තියලා තියෙන්නේ. උස්ස පේන්නේ නැත්නම් එළිය තිබ්බ චුට්ටක් කොටට තමයි ඒක පේන්නේ. ඒක නිසා. ඉතින් අපි බලමු කොහොමද මම ට්‍රී එකට ලයිට් එක දාගන්නේ කියලා. මම ලයිට් එක දාගත්තා. දැන් අපි බලමු කොහොමද ලයිට් එක දැම්මම තියෙන්නේ කියලා. ඔන්න අපි ඔයාලත් එක්කම තව දැම්මම බලන්න යන්නේ කොහොමද ලයිට් එක දැම්මම එක තියෙන්නේ කියලා. Wow, it's so pretty. ඉතින් ඔන්න අපි බලමු ලයිට්ස් ඕෆ් කරාම කොහොමද තියෙන්නේ කියලා. මේ ටික ඔක්කොම හදාගෙන ඉවර වෙලා. මේ තියෙන මම ඩෙකොරේට් කරගත්ත අනිත් පොඩි ට්‍රී එක මම තියාගෙන හිටන් ඉන්නවා. මෙන්න මෙතන උඩින් එතනට මම දාගත්තා වැලන්ටිනා කාපට් එකක්. අපි දැන් බලමු මෙතන කොහොමද හදාගන්නේ කියලා. මෙන්න මේ ෆෙයර් ලයිට් එකක් තිබ්බ. මේක ටිකක් පරණයි. ගිය අවුරුද්ද දාපු එකක් තමයි මේකත්. ඉතින් ඒකත් දාලා අපි කොහොමද පොඩි ඩෙකොරේෂන් එකක් දාගන්න තමයි මම හිතන්නේ. අනිත් බල්බ් වලට බැටරි නෑ. ඒත් එක මම දානවා මෙතන දාලා මම වලට ෆයිනල් ලුක් එක පෙන්නන්න. ඒකට බැටරි දාලා පෙන්නන්න. ඉතින් අතන උඩ එකට දැන් මම ලයිට් දාගෙන හදාගෙන තියෙන්නේ. දැන් මේ ටික පොඩ්ඩක් පොඩි වෙනසක් කීපයක් කරන් තියෙනවා. පේටික් කරලා බලමු කොහොමද මගේ ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් කියලා. ඉතින් මම ට්‍රී එක යටින් තියන වෙන වගේ තෑගි ටිකක් හදාගත්තා. අපි ඒ ටිකක් තියාගමු. සහ තව බෝස් ටිකක් තියෙනවා. බෝස් ටික මේකේ අඩුපාඩු පේන තැන් වලට දා ගන්න ඕනේ. ඊට පස්සේ තව ස්ටාර්ස් කීපයක් ඉතුරුලා දිනවා ඉතින් අපි මේක අඩුපාඩු තියෙන තැන් වලට දාගෙන බලමු කොහොමද ෆයිනල් ලුක් එක කියලා. ඉතින් මේ බෝස් ටික ගැලපෙන්නේ නැහැ. ට්‍රී එකට දැම්මොත් නිකන් ට්‍රී එක පිරিলা වැඩි වගේ පේනවා. ඒක නිසා මේ බෝස් ටික මම හිතුවා මේ ඕනම තැන් වලට පොඩ ඇඩ්ජස්ට් කරලා දාගන්න. සහ අතන අපේ අලුත් සෙටි එක අපේ පරණ සෙටි එකේ අලුත් සෙටි එකේ මෙන්න මේවයි පොඩි ඩෙකෝර් එකක් දාන්න මට අයිඩියා එකක් ආවා. අපි ඒ ටික කරමු එහෙනම්. ඉතින් දැන් මුළු ට්‍රී එකම හදලා ඉවරයි. සහ ඩෝ එකට ආර්ට් එකක් දැම්මම මේ සෙටි එකට ආර්ට් එකක් දාලා ඊට පස්සේ අතන ටීවී ස්ටෑන්ඩ් එක උඩ ඔක්කොම හදලා ඉවරයි. ඉතින් සමහර විට තව පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. වෙයිද කියන්න බෑ. දැන් අපි gift එක තියාගෙන අපි ට්‍රී එකේ ස්ටාර් එක තියමු.
ට්‍රී එක උඩින් තියාගමු. ඉතින් දැන් සම්පූර්ණ හදලා ඉවරයි. දැන් තියෙන අපිට ටුවර් එකක් යන්න. අපි බලමු කොහොමද මේ පාර ක්‍රිස්මස් එකට මම ඩෙකරේෂන්ස් දාගත්තේ කියලා. ඉතින් අද වීඩියෝ එක ආදරෙන් බලපු ඔයාලා හැමෝටම තෑන්ක් කරන ගමන් මතක් කරගෙන යනවා මගේ channel එකට ආලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න. පරණ කෙනෙක් කළත් subscribe කරලා නැති කෙනෙක් නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න පාලින් ඔයාලා ක්‍රිස්මස් කොහොමද මේ අවුරුද්දේ? ඔයාලා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ? ඔයාලා මොන ට්‍රී එකක් හැදුවද නැත්ද? නැත්නම් ට්‍රී එක හදපු ට්‍රී එක මොන පාටින්ද හැදුවේ? පාටද රතු පාටද ගෝල්ඩ් පාටද? ඉතින් මේ පාර මගේ ට්‍රී එක නම් මම හැදුවේ ගෝල්ඩ් සහ රෙඩ් කියන දෙක මැද තියෙන කලර්ස් වලින් තමයි. ඒ දෙකෙන් තමයි ෆුල් ට්‍රී එකට එකතු. ඉතින් මට මේ වැඩේ මේ අවුරුද්දේ රුපියල් 2500ක් 3000ක් අතර ගාණක් තමයි ගොඩක් දුරට වේදන් උනේ. ගොඩක් වේදමක් උන්නේ ට්‍රී එක ගියර්ද ගත්ත නිසා. ඉතින් මම හිතාගෙන හිටියේ ඔයාලට ක්‍රිස්මස් shopping vlog එකකුත් කරන්න. හදිස්සියෙම මට තනමල්ලෙල යන්න වෙලා මට ඒක නිසා ඒ වීඩියෝ එක කරන්න බැරි වුණා. ඉතින් ඉස්සරහට මම ඔයාලට එක්ක මගේ ක්‍රිස්මස් රෙසිපීස් දෙකක් බෙදා ගන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම මම 2025 වෙස් මංගල්‍ය වීඩියෝ එක 2025 මූණු තැබීමේ මඩු මංගල්‍යයේ වීඩියෝ එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම 2025 ඉවර කරලා 2026 ජර්නලින් වීඩියෝ එක සහ 2026 විෂන් බෝඩ් වීඩියෝ එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන ගමන් මම අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක සමුගන්නවා. ඉතින් මම මලින්දු Diaries of Malli. මාව අනිවාර්යෙන් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න.